මේ වෙද්දී දුෂේනි ගැන ගොඩක් ආන්දෝලනාත්මක කතාන්දර අපිට අහන්න ලැබෙනවා. ඉතින් මේ ඒ වගේම තවත් කතාවක් පාරදිගේ නිෂ්පාදකතුමා කරන හෙළිදරව්ව ගැන තමයි මේ කියන්න හදන්නේ. සිරස ටීවී නාලිකාවේ විකාශය වන මායාවේ ටෙලිඩ්‍රාමා එකේ දුෂේනි තමයි මේන් කැරක්ටර් එක කළේ. හැබැයි මේ වෙද්දී අය ඩ්‍රාමා එකට පොළු තියලා කියලා තමයි ආරංචි වෙන්නේ. දුෂේනි කියන්නේ නම් ෂූටින් නොයන්න හේතුව දවස් දෙකක නිවාඩුවක් ඉල්ලුවා. හැබැයි ඒක හම්බුනේ නැති හින්දා කියලා. හැබැයි කොහොම වුණත් මේ කතාවේ අධ්‍යක්ෂකවරයා නම් කියන්නේ දිගින් දිගටම දුෂේනි රූපගත කිරීම සඳහා දායක නොවන බවත් ඒ සඳහා අවශ්‍ය කෙරෙන සහයෝගය ඇගෙන් නොලැබුණු බවත්. මේ ගැන සමාජ මාධ්‍ය ජාලාවල ඉතාමත් ලොකු කතාබහක් ඇති වුණානේ. කොහොම වුණත් මේ කතාව කිව්වේ මායාවී ටෙලිඩ්‍රාමා එකේ අධ්‍යක්ෂණයෙන් දායක වන සඳන් රාජකරුණා මහත්මයා. ඉතින් දුෂේනිගේ මේ කල්කිරියාවට සමාන කල්කිරියාවක් ගැන පාරදිගේ නිෂ්පාදකතුමාත් මෙන්න මේ වගේ කතාවක් කියනවා. පාරදිගේ නාට්‍යයටත් දුෂේනි ඔය දේම කළා. නිෂ්පාදකයා විදිහට විඳින පාඩුව, අධ්‍යක්ෂක ඇතුළු අනෙකුත් ශිල්පීන් විඳින අපහසුතාවය ගැන මෙයාට කිසිම තැකීමක් නැහැ. ස්වභාව ධර්මයාට නිසි දඩුවම් දේවි. එදාට තේරෙවි තමන් කළ දේ හරිද වැරදිද කියලා. කොච්චර හොඳට රඟපෑවත් කොච්චර ලස්සන වුණත් විනයක් නැත්නම් එයාකින් ඇති වැඩක් නැහැ. සඳන් රාජකරුණා, මහෙත් සත්සර මත්තමාරච්චි, ලලිත් වසන්ත කියන්නේ ශේත්‍රයේ නමක් තියාගෙන ඉන්න දැවැන්තිය තුන් දෙනෙක්. ඔවුන් කවදාවත් තමන්ගේ නිර්මාණයකට හානි කරගන්නේ නැහැ. කරන්නම දෙයක් නැතිකමට මේ දේ කරන්නේ නැති. මොකද පාරදිගේ නාට්‍යයට තියපු වද ටික මට හොඳටම මතකයි. පාරදිගේ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් කරන්න ඕන නිසා මම පුදුම ඉවසීමෙන් වැඩ කළේ. ඒත් අන්තිමට ඒ නාට්‍යයක් දාලා ගියා. දුරකථනයටවත් ආන්සර් කළේ නැහැ. නාට්‍ය අවසන් කරන්න එක දිනයක් දෙන්න කියලා කුරුණෑගල ගෙදරට ගිහින් දවස් 3ක් ඉල්ලුවා. ඒ දුන්නෙත් නැහැ. කොහොම හරි අන්තිමේදී ප්‍රධාන නළුවත් අධ්‍යක්ෂකවරයා අනෙකුත් ශිල්පීන්ගේ ඉල්ලීම නිසා ඇයගේ පියා මැදිහත් වෙලා දර්ශන කිහිපයකට රූපගත කිරීම සඳහා යොමු කළා. එසේ නොමැතිවුවා නම් කතාව අවසන් කරන්න වෙන්නේ අසාර්ථක අවසානයකින්. සියලුම නිෂ්පාදකවරුත් අධ්‍යක්ෂකවරුත් එකතු වෙලා මේ වගේ අය ශේත්‍රයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ. නැත්තම් අපිට නිර්මාණ රැකගන්න බැරි වෙනවා. මායාවේ ටෙලිනාට්‍යය තවදුරටත් සාර්ථක වේවායි මම සුබ පතනවා. උපුටා ගැනීම නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාගේ ෆේස්බුක් පිටුවේ. ඒ තමයි පාරදිගේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදකවරයා. ඉතින් මේ වගේ අපි හිතුවවත් නැති විදිහේ කතන්දර ගොඩක් ඇහෙන්න ලැබෙනවා දුෂේනි ගැන. ඉතින් ඉක්මනටම ඒ කතන්දරත් අනිවාර්යෙන්ම අපි කියන්න ලෑස්ති වෙලා ඉන්නවා.